මේ දවස්වල මොකද වෙන්නේ? රහල් මේ දවස්වල මොකද වෙන්නේ? මේ දවස්වල සුපුරුදු පරිදි දීගන්ගේ පිටෙන් හොඳින් ඉන්නවා. ජනප්‍රිය වුණු සිතට හොරා ගීතය හරහා ඇරඹි සංගීත ගමන ගැන දැන් මොකද හිතෙන්නේ? මේ සින්දුව බිහි වෙන්නේ මගේ පන්ති එහා පැත්තේ සහ මෙහා පැත්තේ දෙන නිසා තමයි මේ සින්දුව බිහි වෙන්නේ. මේක ලිව්වේ මගේ යාළුවා සංගීත ෆර්නෑන්ඩෝ, මියුසික් ප්ලේ අරොස් ජයකොඩි. මම තමයි මැද හිටියේ. ඉතින් අපි තුන්දෙනා තමයි මේ සින්දුවක් පිට රිලීස් කරන්න නෙමෙයි, මේ සින්දුව නිකම්ම ජනතාව අතරට රසිකයෝ අතරට නිකම්ම ගියා. ඒක තමයි සින්දුව බිහි වෙන්න ප්‍රධානතම හේතුව. විරහව ට්‍රෙන්ඩ් එකක් වෙලා. රහලුත් ඒකින් මිදෙන පාටක් නෑ. ඇයි ඒ? මාකටිං වැඩක්ද? විරහව ට්‍රෙන්ඩ් විරහව සින්දු ගොඩක් වදින්නේ, කියන්නේ ගොඩක් සින්දු ෆීල් වෙන්නේ විරහවත් එක්ක. හැබැයි මගේ ඊළඟට එන්න තියෙන සෝන් එක විරහව සම්පූර්ණයෙන් මෙහාට ගිය එකක්. ඇට සරප්පුවෙන් කියලා අලුත්ම එකක්. ටිකක් ෆන්කි එකක්, ලොකු වෙනසක් වෙයි. මෙච්චර කල් මලින් ආවේ විරහව නිසා ලොකු වෙනසක් වෙයි අනිවාර්යෙන්ම ඇට සරප්පුවෙන් එක. ප්‍රවීණයන්ගේ ගීත නවකයන් රීමේක් කරනවා. එහෙම අදහසක් තියෙනවද? ඒ ගැන අදහස මොකක්ද? අනිත් අය කරන දේ ගැන මම දන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ගේ ප්‍රතිපත්ති සහ ආසාවල් මම දන්නේ නැහැ. මගේ ප්‍රතිපත්තිය ඇවිල්ලා මම නම් කිසිම වෙලාවක මට සින්දුවක් මෙච්චර ගාණක් දෙන්නම් මේක රීමේක් කරන්න කිව්වොත් මම කරන්නේ නැහැ. හරි? එතකොට කවර් එකක් විදිහට ඒ කෙනෙක්ට මොකක් හරි කෙනෙක්ව මතක් වෙන්න අපි දෙයක් කරන එක සාමාන්‍ය දෙයක්. ඒක විකුණලා සල්ලි හම්බ කරගන්න එක මම හිතන්නේ ඉතරම ගැළපෙනවා කියලා. ඒක මගේ ප්‍රතිපත්තිය. ඒගොල්ලන් අනිත් පැත්ත එක්ක ටච් කරන්න අමාරු වේද ඊට පස්සේ. රහල් කියන්නකෝ පෞද්ගලික ජීවිතය ගැන තොරතුරු රසික රසිකාවියන්ට දැනගන්න. මගේ පෞද්ගලික ජීවිතේ මම අම්මා තාත්තා අක්කා නියුසිලන්තේ ඉන්නේ. එහෙම තමයි පෞද්ගලික ජීවිතය යන්නේ. මම ඇඳුම් ව්‍යාපාරිකයෙක්. මම ඇඳුම් ෂොප් එකක් තියෙනවා. මම ඇඳුම් බිස්නස් තමයි කරන්නේ. එහෙම තමයි. ස්තුතියි රහල් අපි වෙනුවෙන් කාලය වෙන් කළාට. Okay. Thank you.